ඔයා දැකලා තියෙනවද ගොඩක් දක්ෂ තරුණියන් වයස අවුරුදු 20 හෝ 25 වෙද්දී තමන්ගේ ඉගෙනීම් කටයුතු අතරමඟ නවත්තනවා. ඇයි ඔවුන්ට තමන්ගේ සිහින කරා යන්න බැරි වෙන්නේ? අද අපි ඒ ගැන කරුණු තුනක් කතා කරමු. පළමු හේතුව තමයි සමාජ බලපෑම. අපේ සංස්කෘතිය හැටියට වයස 25 කියන්නේ ගැහැණු ළමෙක් අනිවාර්යයෙන්ම විවාහ විය යුතු වයස කියලා බොහෝ දෙනෙක් හිතනවා. පවුලෑගෙන් එන බලපෑම නිසා ගොඩක් දෙනා තමන්ගේ උසස් අධ්‍යාපනය කැප කරලා විවාහ වෙනවා. සමහර වෙලාවට සැමියාට හොඳට මුදල් තියෙනවා නම් ඔයා රස්සාවක් කරන්න ඕනේ නැහැ කියලා පවුලෙන් තීරණය කරනවා. මෙතනදී ඒ තරුණියගේ දක්ෂතාවය යටපත් වෙලා යනවා. දෙවැනි හේතුව තමයි පවුලේ වගකීම්. විවාහයෙන් පස්සේ දරුවන් ලැබුණම ඔවුන්ව බලාගන්න එක සහ ගෙදර දොරේ වැඩ කටයුතු කරන්න ගොඩක් කාලය වැය වෙනවා. අපේ රටේ රැකියාවක් කරන අතරතුර දරුවන් බලාගන්න තියෙන පහසුකම් අඩුයි. මේ නිසා ගොඩක් කාන්තාවන් තමන්ගේ වටිනා රැකියාව හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතහැරලා දාලා නිවසටම සීමා වෙනවා. තුන්වෙනි හේතුව තමයි විශ්වාසය අඩුවීම. කාලයක් ඉගෙනීමෙන් ඈත් වෙලා හිටියම මට දැන් මේවා මතක නැහැ, මම දැන් වයස වැඩි කියලා සමහරු හිතනවා. තමන්ගේ දැනුම ගැන සැකයක් ඇති කර ගන්නවා. මේ මානසික බිය නිසා ඔවුන් නැවත ඉගෙනීම ආරම්භ කරන්න බය වෙනවා. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අධ්‍යාපනයට වයසක් නැහැ. ඔබ කොතනක හිටියත් ඔබේ සිහින අතහරින්න එපා. මේ ගැන ඔබ මොකද හිතන්නේ? විවාහයෙන් පස්සේ කාන්තාවක් රැකියාවක් හෝ ඉගෙනීම කළ යුතුමද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ස්තුතියි.